සුබ දවසක්. බුද්ධ තීර්ථ වෙතින් සත්‍යයේ ආලෝකය සොයා යන ගමනට ඔබව සාදරයෙන් පිළිගන්නවා. අද අපේ අවධානය යොමු වන්නේ ශ්‍රී ලංකාවේ හඳවත බඳු මධ්‍යම කඳුකරයේ මහවැලි ගඟ හරහා අති දැවැන්ත කොන්ක්‍රීට් පවුරක් ලෙස නැගී සිටින වික්ටෝරියා ජලාශය වෙතයි. අපේ රටේ ජල විදුලි බල උත්පාදනයේ සහ වාරි කර්මාන්තයේ හඳවත බඳු මේ දැවැන්තයා දෙස බලන ඕනෑම කෙනෙකුගේ සිතට එකම ප්‍රශ්නයක් නිතින්ම නැගෙනවා. ඒ කවදා හෝ මේ වේල්ල කැඩී ගියහොත් කුමක් සිදුවේද යන්නයි. විශේෂයෙන්ම පසුගිය කාලවකවානුවේදී දිගන කුණ්ඩසාලේ සහ මහනුවර ආශ්‍රිත ප්‍රදේශවලින් වාර්තා වූ කුඩා පරිමාණ භූචලන හේතුවෙන් මේ බිය තවදුරටත් චිවර වුණා. විවිධ අසත්‍ය රාවයන් සහ විද්‍යාත්මක පදනමක් නොමැති අනාවැකි නිසා ජනතාව අතර යම් නොසන්සුන් බවක්ද ඇති වූ බව නොරහසකි. නමුත් අපි අද බුද්ධ තීර්ථ වැඩසටහනෙන් උත්සාහ කරන්නේ කටකතා පසෙක තබා වික්ටෝරියා වේල්ලේ සැබෑ ව්‍යුහාත්මක තත්ත්වය, භූකම්පන වලට ඔරොත්තු දීමේ හැකියාව සහ එහි ආරක්ෂාව පිළිබඳ ඉංජිනේරු විද්‍යාත්මක දෘෂ්ටි කෝණයකින් පුළුල් විමර්ශනයක් සිදු කිරීමටයි. මේ වීඩියෝවේ අරමුණ වන්නේ ඔබගේ දෛනික ජීවිතයට අත්‍යවශ්‍ය වන මේ දැවැන්ත නිර්මාණය පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබා දීමයි. ඉංජිනේරු විස්කම් සහ වේල්ලේ හැඩයේ රහස. 1978 වසරේ ඉදිකිරීම ආරම්භ කළ 1985 වසරේදී විවෘත කරන ලද වික්ටෝරියා වේල්ල කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපාරයේ ඔටුන්න ලෙස හැඳින්විය හැකියි. මෙය හුදෙක් ගඟක් හරස් කර තැනූ බාධකයක් නොවේ. එය ඉංජිනේරු ශිල්පයේ විස්කම් නිර්මාණයකි. මහා බ්‍රිතාන්‍යයේ ආධාර ඇතිව ඉදිකරන ලද මෙය ලොව සුපතල වේලි නිර්මාණ සමාගමක් වන ඇලෙක්සැන්ඩර් ග්‍රිබ්ස් සහ හවුල්කරුවන් විසින් නිර්මාණය කරන ලද්දකි. වික්ටෝරියා වේල්ල අයත් වන්නේ ද්විත්ව වක්‍ර ආරුක්කු වේලි ගණයටය. මේ සාමාන්‍ය ගුරුත්වාකර්ෂණ වේල්ලකට වඩා හාත්පසින් වෙනස් බුද්ධිමත් තාක්ෂණයකි. සාමාන්‍ය වේල්ලක ජල පීඩනය දරා සිටින්නේ එහි ඇති අතිවිශාල බර මගින්. නමුත් ආරුක්කු වේල්ලක් ක්‍රියාත්මක වන්නේ වෙනස්ම යාන්ත්‍රණයක් මතයි. සරලව කිවහොත් මේ වේල්ලේ හැඩය හරියට බිත්තර කටුවක් වගේ. බිත්තර කටුවක් ඉතා තුනී වුණත් ඔබ එයට ඒකාකාරව පීඩනය යෙදුවහොත් එය පුදුමාකාර දරා ගැනීමේ ශක්තියක් ඔබට පෙන්වනවා. ඒ වගේම ආරුක්කු පාලමක් වගේ වේල්ල මත යෙදෙන අතිවිශාල ජල පීඩනය වේල්ලේ බිත්ති දිගේ ගමන් කර දෙපස ඇති ශක්තිමත් ස්වභාවික ගල් පර්වත වෙත සම්ප්‍රේෂණය කරනවා. එනම් ජලයේ බර දරා සිටින්නේ වේල්ල පමණක් නොව වේල්ල සවිවී ඇති දැවැන්ත ස්වභාවික පර්වතයයි. මෙම නිර්මාණය නිසා වික්ටෝරියා වේල්ල ස්වභාවයෙන්ම අතිශය ශක්තිමත් ව්‍යුහයක් බවට පත්වී ඇත. භූකම්පන ප්‍රශ්නය සහ ශ්‍රී ලංකාවේ පිහිටීම. මහනුවර දිස්ත්‍රික්කයේ විටින් විට වාර්තා වූ භූචලනයන් සමග වේල්ලේ ආරක්ෂාව පිළිබඳ බරපතල කතාබහක් ඇති වුණා. නමුත් භූවිද්‍යාත්මක දත්ත පෙන්වා දෙන්නේ කුමක්ද කියන එක සරල උපමාවකින් කියනවා නම් මේක හරියට මේසයක් වගේ. ලෝකයේ විශාල භූකම්පන ඇතිවන්නේ මේස දෙකක් එකට ගැටෙන හෝ එකිනෙකට ඇතිල්ලෙන මායිම් වලයි. නමුත් ශ්‍රී ලංකාව පිහිටා ඇත්තේ ඉන්දු ඔස්ට්‍රේලියානු භූතැටිය මැදයේ. ඒ කියන්නේ අපි ඉන්නේ මේසේ මැද. මේසේ මැද ඇතිවන කම්පන මායිම් වල ඇතිවන කම්පන තරම් විනාශකාරී වෙන්නේ නැහැ. ඒ නිසා රික්ටර් මාපකයේ 8ක් වැනි දැවැන්ත භූකම්පන ඇතිවීමේ සම්භාවිතාව ඉතා අල්පය. මේ වේල නිර්මාණය කර ඇත්තේ ශ්‍රී ලංකාවේ භූවිද්‍යාත්මක පිහිටීම සහ අනාගතයේ ඇති විය හැකි භූකම්පන තත්ත්වයන්ද හොඳින් අධ්‍යයනය කිරීමෙන් අනතුරුවයි. ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව වික්ටෝරියා වේල්ල රික්ටර් මාපකයේ ඒකක 6 ඉක්මවන භූකම්පනයකට උවද ඔරොත්තු දෙන ලෙස නිර්මාණය කර ඇති බව ඉංජිනේරුවන් පෙන්වා දී ඇත. මෑත කාලයේ සිදු වූ භූචලන බොහෝමයක් රික්ටර් මාපකයේ 2-3 අතර අගයක් ගත් ඉතා කුඩා භූකම්පන පමණයි. මේවා වේල්ලේ අත්තිවාරමට හෝ ව්‍යුහයට බලපෑමක් කිරීමට තරම් ප්‍රමාණවත් නොවන බව භූවිද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය ඉතා මැනවින් තහවුරු කර තිබෙනවා. ඉරිතැලීම් පිළිබඳ කටකතා සහ සත්‍ය. වේල්ලේ මතු පිට ඇතැම් ස්ථානවල දක්නට ලැබෙන රේඛා හෝ පැලුම් වැනි ලක්ෂණ
ඉරිතැලීම් ලෙස හඳුන්වමින් සමාජ මාධ්‍යවල ඡායාරූප හුවමාරුවීම සුලභ සිදුවීමක්. මේවා දුටු විට බියක් ඇතිවීම සාමාන්‍ය දෙයක්. නමුත් මේවා සැබවින්ම අනතුරුදායක ඉරිතැලීම් නොවේ. සරල පැහැදිලි කිරීමක් ලෙස දැක්වුවොත් කොන්ක්‍රීට් වැනි ද්‍රව්‍ය පරිසර උෂ්ණත්වය අනුව ප්‍රසාරණය සහ සංකෝචනය වීම සිදු වෙනවා. ඔබේ නිවසේ බිම දමන ටයිල් අතර පවා කුඩා හිඩස් තිබන්නේ මේ හේතුව නිසායි. මෙම භෞතික විපර්යාසයට ඉඩ ලබා දීම සඳහා වේල්ල ඉදිකිරීමේදීද තාක්ෂණික සකස් කළ ප්‍රසාරණ සන්ධි පවතිනවා. ඇතැම් විට මෙම සන්ධි ආශ්‍රිතව සිදුවන කුඩා කාන්දු වීම හෝ මතුපට සිදුවන වර්ණ වෙනස් වීම සාමාන්‍ය ජනතාවට බරපතල ඉරිතැලීම් ලෙස පෙනී යා හැකියි. නමුත් ඉංජිනේරු පරීක්ෂාවලදී තහවුරු වී ඇත්තේ වේල්ලේ ව්‍යුහාත්මක අඛණ්ඩතාවයට හානි කරන මට්ටමේ කිසිදු පිපිරීමක් නොමැති බවයි. 24 පැය නිරීක්ෂණ පද්ධතිය සහ ජීවමාන ව්‍යුහය. වික්ටෝරියා වේල්ල හුදකලා ගොඩනැගිල්ලක් ලෙස නොපවතින අතර එය ජීවමාන ව්‍යුහයක් මෙන් නිරන්තරව නිරීක්ෂණයට ලක් කෙරෙනවා. වර්තමානයේ විට වේල්ලේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ලොව දියුණුතම ස්වයංක්‍රීය නිරීක්ෂණ පද්ධති ස්ථාපිත කර ඇත. පළමුව ස්වයංක්‍රීය දත්ත ලබා ගැනීමේ පද්ධතිය හරහා වේල්ලේ ඇතුළත සහ අත්තිවාරම තුළ සංවේදක 100 ගණනක් සවි කර ඇත. මේවා මගින් වේල්ලේ සිදුවන අතිශය සියුම් චලනයන්, ජල පීඩනය නිසා ඇතිවන වෙනස්කම්, උෂ්ණත්වය වෙනස් වීම සහ ජල කාන්දු වීම තත්පරයෙන් තත්පරයට පරිගණක පද්ධතියට ලබා දෙනවා. දෙවනුව චන්ද්‍රිකා තාක්ෂණය භාවිතා කරමින් වේල්ලේ පිහිටීමේ සිදුවන මිලිමීටර් මට්ටමේ වෙනසක් පවා හඳුනා ගැනීමේ හැකියාව මෙම පද්ධතියට ඇත. තෙවනුව භූකම්පන මාපක මගින් වේල් ආසන්නයේ සිදුවන ඕනෑම භූචලනයක් ක්ෂණිකව හඳුනාගෙන එය වේල්ලට බලපාන ආකාරය විශ්ලේෂණය කිරීමට මේවා සවි කර ඇත. මෙම තාක්ෂණික උපකරණ වලට අමතරව දිනපතා, මාසපතා සහ වාර්ෂිකව පළපුරුදු ඉංජිනේරුවන් විසින් සිදු කරන ලබන භෞතික පරීක්ෂා කිරීමද අඛණ්ඩව සිදුවේ. යම් හේකින් අසාමාන්‍ය තත්ත්වයක් නිරීක්ෂණය වුවහොත් ස්වයංක්‍රීය අනතුරු ඇඟවීමේ පද්ධති ක්ෂණිකව ක්‍රියාත්මක වේ. උපකල්පිත අවදානම් සහ ආරක්ෂණ යාන්ත්‍රණය. විද්‍යාත්මක බලන කල 100%ක ආරක්ෂාවක් ලෝකයේ කිසිදු නිර්මාණයකට සහතික කළ නොහැක. එසේනම් වික්ටෝරියා වේල්ල තර්ජනයක් විය හැක්කේ කුමන අවස්ථාවකද? එය සිදුවීමට නම් ඉතිහාසයේ කිසිදා වාර්තා නොවූ මට්ටමේ අති දැවැන්ත භූකම්පනයක්, උදාහරණ ලෙස රික්ටර් මාපකයේ 8ට වැඩි භූකම්පනයක් වේල්ල ආසන්නයේම කේන්ද්‍රගත විය යුතුය. අප කලින් පැහැදිලි කළ පරිදි ශ්‍රී ලංකාව භූතැටිය මධ්‍යයේ පිහිට ඇති නිසා එවැනි විනාශකාරී භූකම්පන ඇතිවීමේ සම්භාවිතාවය ඉතා අල්පය. තවත් අවදානමක් විය හැක්කේ පාලනය කළ නොහැකි මට්ටමේ ගම්වතු තත්ත්වයකි. නමුත් වික්ටෝරියා වේල්ල සතු ඇති ස්වයංක්‍රීය වාන්දොරටු අට මගින් තත්පරයට ඝන මීටර් දහස් ගණනක ජලය පිට කිරීමේ හැකියාව ඇත. වැදගත්ම කරුණ නම් මෙම වාන්දොරටු විවෘත වන්නේ විදුලි බලයෙන් පමණක් නොව ගුරුත්වාකර්ෂණය සහ ප්‍රතිබර ක්‍රමවේදය භාවිතා කරමින්ද විදුලිය ඇන හිටි අවස්ථාවක උවද ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන පරිදිය. එබැවින් ජලය පිරී ඉතිරී ගොස් වේල්ලට හානිවීමේ අවදානම අවම කර ඇත. ඉහත කරුණු සියල්ල සලකා බැලීමේදී පැහැදිලි වන සත්‍ය නම් වික්ටෝරියා වේල්ල යනු හුදෙක් කොන්ක්‍රීට් ගොඩක් නොව ඉහළම ඉංජිනේරු ප්‍රමිතින් සහ නවීන තාක්ෂණය මුසු ආරක්ෂිත ව්‍යුහයක් බවයි. ප්‍රදේශයේ විටින් විට ඇතිවන කුඩා භූකම්පන ස්වභාවික භූවිද්‍යාත්මක ක්‍රියාවලියක් වන අතර එය වේල්ලේ පැවැත්මට තර්ජනයක් ලෙස සැලකිය නොහැක. මහවැලි අධිකාරිය, භූවිද්‍යා සමීක්ෂණ කාර්යාංශ සහ ජාත්‍යන්තර විශේෂඥයින් එක්ව මෙම වේල්ල නිරන්තරව විමසීමට ලක් කරනවා. යම් හේකින් කුඩා හෝ අවදානමක් මතු වුවහොත් ඊට මුහුණ දීම සඳහා අවශ්‍ය හදිසි ප්‍රතිචාර සැලසුම්ද සකස් කර ඇත. එබැවින් පදනම් විරහිත කටකතා සහ සමාජ මාධ්‍ය හරහා පැතිරෙන බියගන්වන සුළු ප්‍රවෘත්තිවලට නොරවැටි විද්‍යාත්මක කරුණු කෙරෙහි විශ්වාසය තැබීම වඩාත් බුද්ධිගෝචර වේ. වික්ටෝරියා වේල්ල තවමත් යෝධයෙකුසේ නොසැලී සිටින අතර තවත් දශක ගණනාවක් පුරාවට ශ්‍රී ලංකාවේ ජාතික ආර්ථිකයට සහ කෘෂිකර්මාන්තයට ජීවය ලබා දෙනු ඇත. අන්ධකාරය දුරු කර දැනුමේ ආලෝකයෙන් ලෝකය දකින්න බුද්ධිදීප්ත සමග දිගටම හැදෙන්න කියලා ආදරෙන් ඉල්ලන ගමන් අපේ channel එක subscribe කරන්න කියලා ඔයාලා හැමෝටම මතක් කරනවා. ස්තුතියි.